හොඳයි එහෙමනම් 2024 වර්ෂය සඳහා සාමාන්‍ය පෙළ විභාගයට ලැබුණු දෙක පත්‍රයේ දෙවෙනි කොටස අපේ දරුවෝ කියන විදිහට ප්‍රස්තාර ගැටලුව. ප්‍රස්තාර ගැටලුව මම මෙහෙම කුඩාවට තියාගන්නම් ඔබට වීඩියෝ ස්ක්‍රීන් එක විශාල කරලා බලන්න පුළුවන්. මට ඉඩ ඕන නිසා කියනවා මොකද්ද y සමානයි fx ආකාරයේ වර්ගජ ශ්‍රිතයක ඍණ 2 සිට ධන 4 තෙක් ප්‍රාන්තරය තුල x අගය කීපයකට අනුරූප y දැක්වෙන අගය වගුවක් දීලා තිනවා. ඔන්න මේ පාර සමීකරණය නම් දීලා නැහැ පුතාලා. ප්‍රස්තාරයේ සමීකරණය. එහෙම නැත්නම් ශ්‍රිතයේ සමීකරණය දීලා නැහැ. වගුව දීලා තියෙනවා. උතුරු මැද පළාතෙත් ඒ විදිහේ ගැටලුවක් මට ලැබුණු බව මතකයි. කියනවා වර්ගජ ශ්‍රිතෙහි සම්මිතික අක්ෂය සලකා x සමානයි 2 විට y අගය. ඉතින් සමමිතිය සලකලා ලියන්න කිව්වා. මම හිතන්නේ උතුරු මැද පළාතෙත් අපි මේ ප්‍රශ්නේ මම හිතන්නේ මතක විදිහට ඒ විදිහටමයි දීලා තිබ්බේ. ඒක මාරම ගැළපීමක් වෙනවා. එහෙමනම් මේ බලන්නකෝ බිඳුවට බිඳුව. මම මෙහෙම ඇඳලා පෙන්නන්නම් බිඳුවට බිඳුව ඍණ 5ට ඍණ 5. එහෙනම් ඔබට පැහැදිලි මෙන්න මෙතෙන්ට උත්තරේ එන්නේ කීයද? 3යි. එහෙනම් රෝම ඉලක්කම් 1ට උත්තරේ ලිව්ව හැකි 3යි කියලා. ඊළඟට කියනවා සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් භාවිත කර ඉහත දී ඇති වගුවට අනුව වර්ගජ ශ්‍රිතෙහි ප්‍රස්ථාරය සපයා ඇති කඩදාසිය මත අඳින්න. ඉතින් මේක ඔබ ඇඳ ගන්නට ඇති බොහොම පහසුවෙන් අඳින්න ඇති උපරිමයක් ලැබුණු බව ඔබට දැනෙන්නට ඇති. ඉතින් මම ඒක මෘදුකාංගයක් පාවිච්චි කරලා ලිව්වා. ඊළඟට එතනදී සුමට බව, එතකොට අක්ෂ නිවැරදිව අඳිනවට ඒවට ලකුණු වෙන වෙනම ලැබෙන බවත් මතක් කරන්නම ඕන. කියනවා ප්‍රස්ථාරය සහ x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ දෙකෙහි ඛණ්ඩාංක. ප්‍රස්ථාරයයි මම මෙතන මෙන්න මෙයා x අක්ෂය, මෙන්න මෙයා y අක්ෂය. එහෙමනම් x අක්ෂය සහ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂ දෙකේ ඛණ්ඩාංක මම මෙතනදී ලකුණු කරගෙනම තියෙනවා. එක ඛණ්ඩාංකයක් මට ලිව්ව හැකි ඍණ 1 බිඳුව සහ අනෙක් ඛණ්ඩාංකය ලිව්ව හැකි 3 බිඳුව කියලා. ඔන්න දෙකේ a කොටසට උත්තරේ මට එහෙම ලියන්න පුළුවන්. එහෙනම් දෙකේ b කොටසට මොකද්ද කියන්නේ? ඉහත කොටසෙහි සඳහන් ලක්ෂ දෙකෙහි ඛණ්ඩාංක සලකලා මෙන්න මේ ලක්ෂ දෙකේ මෙන්න මේ ඛණ්ඩාංක දෙක ගැන හිතලා ලියන්නලු ශ්‍රිතය මේ ආකාරයෙන්. අපි කලින්ම කිව්වා පහුගිය වසර දෙකේම මේ ආකාරයේ ප්‍රශ්න අහන්න බැරුව තිබ්බ සාමාන්‍ය පෙළට. ඒ නිසා මේ වසරේ ලැබෙයි කියලා. ඔන්න ඒක ලැබිලා තියෙනවා. අපේ අනාවැකියක් හරි. එහෙමනම් මට මෙන්න මෙතනදී y සමානයි. ඔබේ ගුරුවරු ඔබට උගන්වලා ඇති මෙතන ඍණ 1යි නම් මොකද්ද? වරහන ඇතුළට එන්න ඕන ලකුණ මොකද්ද ලකුණ? ධන 1ක්. එහෙනම් මට මෙතන ලිව්ව හැකි x ඍණ 1 වෙනුවට ධන 1ක්. උපරිමයක් නිසා ඍණ එළියෙන්. ඒ වගේම මෙතන x මෙතන තියෙන්නේ කීයක්ද? ධන 3ක්. අන්න ඒ නිසා මෙතෙන්ට මට ඍණ 3ක් දාන්න වෙනවා. ඔන්න ඔය විදිහට ඒ ශ්‍රිතය පැහැදිලිව ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඊළඟ ගැටලුව. ඊළඟ ගැටලුවේ මොකද්ද තියෙන්නේ? ඊළඟ ගැටලුව එනවා y සමානයි එක රේඛාව. ඔන්න එහෙනම් මම මෙතන y සමානයි එක රේඛාව කඩිරකින් ඇන්දේ. මොකද මෙතන y විශාලයි එක කියන අසමානතාවය පෙන්වන්න ඕන හින්දා මම මෙතන ලියන්නම් y සමානයි 1. රේඛාව a හා b ලක්ෂවලදී ප්‍රස්ථාරයේ ඡේදනය කරනවලු. ඒ කියන්නේ a සහ b කියන්නේ මෙන්න මෙතන මේ ලක්ෂ දෙක. අහනවා y විශාලයි 1 වන විට x යාගේ ප්‍රාන්තරය. මම හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටසට මෙතනින් උත්තරේ ලියන්නම්. y වලගේ එකට වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ කොළ පාටින් පෙන්නලා තියෙන ප්‍රදේශය. ඒ වෙලාවේදී x ගේ අගය අහන්නේ. x ගේ අගය අපි හොයාගන්න ඕන. ඔබට පේනවා මේ x ගේ අගය ඔබට මැනගන්න පුළුවන් දශම ස්ථාන එකකටනේ. ඒ කියන්නේ ඍණ 0.1යි. එහෙමනම් x ගේ අගය එනවා ඍණ 0.1ක් නෙමෙයි සමා වෙන්න 7ක්. 0.7. එයාට වඩා විශාලයි. ඒ වගේම 2.7ට වඩා කුඩයි. ඔන්න ඔය දෙන්න අතර තමා ඒ අගය ලැබෙන්නේ. මෙතනදී සමාන ලකුණක් දීලා නැහැ. හින්දා මෙතනට සමාන ලකුණ එහෙම දාන්න නැතුව ඇති කියලාත් මං හිතනවා. ඊළඟට කියනවා AB හි දිග ආසන්න පළමු දශම ස්ථානයට මේ AB රේඛාවේ දිග ඒකක කීයද කියලායි මේ අහන්නේ. මීට කලින් විභාග ඉතිහාසයේ මට මතක ඇති කාලයක මෙහිම ප්‍රශ්නයක් ඇහිලා තිබුණේ නැහැ. ඉතින් අලුත් දෙයක්. ඔබ දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් තියනවද? 2.7ක දිගක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ දිගට තව එකතු කරන්න ඕන මේ පැත්තට තියෙන්නේ 0.7ක්. නමුත් ඒක දිගක් නිසා එකතු කරන්න වෙනවා ධන ඍණ කතන්දරයක් නැතුව අපිට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඍණ
ඍණ 0.7යි කියලා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔබ කැමති විදිහකට ගන්න. එහෙමනම් මෙතන උත්තරේ එනවා 2.7ට 0.7ක් ගත්තාම 3.4ක් අපිට ලියන්න වෙනවා දිග ඒකක. ඒකක 3.4යි කියලා ලිව්වනම් හරි. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය ඇඳයින් පස්සේ නම් පිළිතුරු ලියන එක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් අවබෝධය තියෙන දරුවෙකුට. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දෙවන ප්‍රශ්නෙට උත්තර ලියලා නිමා කරන්න.